දිනිදුන් සේම සිල්ගත් දිනිදුන් සේම සිල්තෙද ගුණ ඇති සෝම සිල්තෙද ගුණ ඇති සෝම සිල්ගත් දිනිදුන් සේම සිල්තෙද ගුණ ඇති සෝම. කොහොමද අදත් වෙනදා වගේම ඔයාලා හොඳින් නැති කියලා මම හිතනවා. ඔන්න ඉතින් අද ලංකාවේ අපිට වෙසක්නේ. ඉතින් මෙහෙ ඉඳගෙන අපි දෙන්නත් වෙසක් සමරමු කියලා තමයි අපි දෙන්න මේ දැන් වෙසක් කූඩු හදන්න ගත්තේ. වෙසක් කූඩු වලට අවශ්‍ය කරන බට ටිකයි සවුකලයි මම කලින්ම ඔන්ලයින් ඕඩර් කරලා ගත්තා. වෙසක් කූඩු හදන්න ගත්තට හස්බන්ඩ්නි මමයි අද දෙන්නම හාෆ් ඩේ වැඩ කරන්න යන්න ඕනි. ඉතින් වැඩට යන්න කලින් හස්බන්ඩ් මට වෙසක් කූඩු හදලා දෙන්නම් කියලා කිව්වා. හස්බන්ඩ් වෙසක් කූඩු ටික හදනකම් මං හිතුවා අපි දෙන්නට උදේ බ්‍රෙක්ෆාස්ට් එක රෙඩි කරගන්න ඕනේ කියලා. ඒ ගමම බුද්ධ පූජාවක් තියන්න ඕන නිසා. අද ඉතින් පෝයනේ මං හිතුවා මස් මාළු මුකුත් කන්න නැතුව පොල් රොටි ටිකක් හදන්න කියලා. සිලිලාර සිත නයනා හෘදේ සිඹිනා කෝල නීල වදනා සවන පිනනා මේ චණ්ඩ සූර්ය නගරේ දෝවිලේ සරණා සෙවනැල්ල වෙන්න ප්‍රේමී දාහය නිවනා සිලිලාර සිත නයනා හෘදේ සිඹිනා කෝල නීල වදනා සවන පිනනා මේ චණ්ඩ සූර්ය නගරේ දෝවිලේ සරණා සෙවනැල්ල වෙන්න ප්‍රේමී දාහය නිවනා සිලිලාර සිත නයනා හෘදේ සිඹිනා කෝල නීල වදනා සවන පිනනා මේ චණ්ඩ සූර්ය නගරේ දෝවිලේ සරණා සෙවනැල්ල වෙන්න ප්‍රේමී දාහය නිවනා. ඉතින් පොල් ටිකත් හදලා ඉවරුණාට පස්සේ මම හිතුවා බුද්ධ පූජාවක් තියලා බුදුන් වඳින්න කියලා. ගිලෙන් ඔබේ ගුණ මුතේ විඳින් ඔබේ දම්සාරේ වඳින් වඳින් ඔබ පාදේ තිලෝවක බුදු සමිලේ තිලෝවක බුදු සමිලේ. ඉතින් බුදුන් ඇඳලා ඉවරුණාට පස්සේ මම හස්බන්ඩ්ට උදේ කෑම කන්න දුන්නා. මොකද එයා 10ට වැඩට යන්න ඕන හින්දා. ඉතින් මේ තමයි හස්බන්ඩ් මට හදලා දුන්න ලස්සන වෙසක් කූඩුව. අර වගේ සෙට් වෙන්නේ නැති. නෑ කමන්නේ ඒක බට හීනේ. ඒක ලස්සනයි. උලාගේ නැති වල වැඩ කරනවා. මම ඒක පාරක් කරලා ඒ කාලේ ඉතින් හස්බන්ඩ්වත් වැඩට යවලා ඊගාවට මම හැදුවේ මම වැඩට යන කලින් මේ වෙසක් කූඩු කොහොම හරි අලවල යන්න කියලා. අද මම 12ට වැඩට යන්නේ. ඉතින් අපි දෙන්නම අද හවස ඕෆ්.
දැන් මම මේ හදන්නේ අපේ වෙසක් කූඩුව අලවන්න. වෙසක් කූඩුව අලවන්න මම සුදු පාට සවුකල තමයි ගත්තේ. මං ඇත්තටම පාට පාටින් වෙසක් කූඩු හදන්න කැමති නැහැ. මම ආස සුදු පාටින් වෙසක් කූඩුව අලවන්න. ලංකාවේ ඉන්නකොට නම් සුදු පාටින් වෙසක් කූඩුව අලවලා බෞද්ධ කොඩියේ පාටින් රැලි දාන එක තමයි කරන්නේ. ඉතින් මට මෙහෙ එහෙම පාට කොළ සවුකොළ ගන්න තිබ්බේ නැහැ. මේ සුදු පාට සවුකොළ එකත් මම ඔන්ලයින් තමයි ඕඩර් කරලා ගත්තේ. ඉතින් මේ වෙසක් කූඩුව අලවන ගමන් මම කල්පනා කරේ දැන් අපි ලංකාවේ හිටියනම් අද වෙසක්නේ උදේට සිල් ගන්නවා. ඉස්සර අයියා මමයි අක්කයි තුන්දෙනාම උදේට ගිහිල්ලා සිල් ගන්නවා. ඉතින් අද මෙහෙම අපි දෙන්න තනියම වෙසක් කූඩු හදලා වෙසක් සැමරුවට ලංකාවේ ඉන්නකොට ඒ තිබ්බ හරිම සුන්දර මතක තමයි. ඉස්සර මට මතකයි අපි තුන්දෙනා අයියයි මායි අක්කයි පොඩි කාලේ උදේම ගිහිල්ලා සිල් ගන්නවා. සිල් අරගෙන ඇවිල්ලා හවස තමයි අපි වෙසක් කූඩු එල්ලන්නේ. ඒ වගේම අපේ පන්සලට යන පාර දෙපැත්තේ අපේ තාත්තගේ පැත්තේ නෑදෑයෝ ටිකත් එක්ක එකතු වෙලා අපි පහන් පත්තු කරනවා. ඉතින් ඒ වෙසක් දවස් දෙකම හරිම සුන්දර විදියට තමයි ලංකාවේ ඉන්නකොට ඇත්තටම ගත වුණේ. ඒ විතරක් නෙමෙයි ඉතින් ලංකාවේ දන්සල් ගොඩාක් මතක් වෙනවා. වෙසක් කියලා කියන්නේ ඉතින් ගෙවල් වලින් කන්නම නැති දවස් දෙකක් වගේනේ දන්සල් වලින්මනේ කන්නේ. ඒ ඉතින් ඒ සුන්දර මතක හරීම ලස්සනයි මතක් වෙනකොට. තානිකම් දැනුනත් හිතට මතකය නැහැනික් මිලා මනරම් හැඟුම් දහස සොඳුරේ ඔබමය හැමදා ඔබ පෙරදා ආදරෙන් මාලගින් නොහැටි එහි සැමරුම් රෝ තමයි ජීවිතේ මතකද හැන්දෑවේ අපි දෙන්න මන්දාරම් මధుරේ දවසක් තාමල් වැස්සේ තෙමුණා. ඔන්න ඉතින් දැන් වෙලාව හවස 6ට විතර ඇති. හස්බන්ඩුයි මමයි දෙන්නම වැඩට ගිහිල්ලා තමයි මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් අද අපිට ලංකාවේ හිටියා නම් දන්සල් කන්න යනවනේ. ඉතින් මෙහෙ දන්සල් නැති හින්දා මමයි හස්බන්ඩුයි හිතුවා දන්සල් බත් එකක් හදාගෙන කෑවොත් හොඳයි කියලා. ඉතින් අපි දැන් මේ දන්සල් බත් එක හදාන තමයි හදන්නේ. හස්බන්ඩ් මට අවශ්‍ය කරන ලුණු මිරිස් සුදු ලුණු ඒ ටික ඔක්කොම කපලා දුන්නා. මොකද අපි දෙන්නම ඉතින් අද මහන්සි වෙලානේ ඇවිල්ලා ඉන්නේ. හස්බන්ඩ් ඉතින් කිචන් එකට ආවා මට උදව් කරන්න. හස්බන්ඩ් ඒ ටික කපනකම් මම හිතුවා පරිප්පු එක හදාගන්න කියලා. එහෙනම් මම පරිප්පු එක මුලින්ම හොදලා ලිපෙන් තියාගත්තා. ඉතින් අද අපි හදන්නේ කහබත් වියලා පරිප්පු සොයාමීන් සීනි සම්බෝල සහ පපඩම්. ඉතින් මේ විදියට දෙන්නත් එක්කම එකතු වෙලා ඉක්මනට මේ කෑම ටික හදාගන්නේ. එතකොට අපි දෙන්නට හවස අපේ වෙසක් කූඩු එල්ලලා ටිකක් රිලැක්ස් එකේ ඉන්න පුළුවන් නේ. මේකටම දානවා. ක්ලයිමේට් එක තියෙනවා හැමෝම
ඉතින් දැන් මම මේ හදන්නේ අපේ කහපත් එක හදාගන්න. ඉස්සර ඉතින් ලංකාවේ ඉන්නකොට කහපත් දන්සලක් කියන්නේ ඉතින් අම්මෝ මතක් වෙනකොටත් දැන් මම මේ හදන්නේ සොයා මීට් එකට අවශ්‍ය කරන 3-5 කලමනා ටික දාලා ඒක චුට්ටක් හොඳට අනලා තියන්න. සොයා මීට් එක ටිකක් සැරට හදාගන්න කියලා හිතුව හින්දා මං හිතුවා පරිප්පු එක ටිකක් හොඳටම කිරට වගේ හදාගන්න. දැන් ඉතින් මගේ පරිප්පු එකත් මං හදාගෙන ඉවරයි. දැන් මම මේ හදන්නේ සොයා මීට් ටික හදාගන්න. සොයා මීට් ටික පොඩ්ඩක් තෙලෙන් මලවලා ඒකට චුට්ටක් කිරි හැඳ දෙකක් විතර දාලා ගත්තම ගොඩක් රසයි. ඒ විදිහට තමයි හස්බන්ඩ් මමයි දෙන්නම කන්න කැමතියි. ඉතින් මං අද ඒ විදිහට තමයි මේ අපේ සොයා මීට් එක හදාගන්නේ. ඉතින් ඔන්න මං දැන් මගේ සොයා මීට් එකත් හදාගෙන ඉවරයි. දැන් මට තියෙන්නේ සීනි සම්බෝල එක හදාගන්න. ඉතින් බලන්නකෝ සොයා මීට් එක හදාගෙනත් ඉවර වෙනකොට මගේ බත් එක දැන් හොඳටම තැම්බිලා තියෙන්නේ. ඉතින් මම හිතුවා ඉක්මනට ගත්ත භාජන ටිකත් හොදලා ඉවර කරන්න. එතකොට ඉතින් මගේ වැඩ ඔක්කොම ඉවරයි වගේනේ. උයලා ඉවර වෙනකොටම ඒ ගත්ත භාජනත් හොදලා ඉවර වුණාම ඇත්තටම උයනවා කියන එක හරිම ලේසි දෙයක්. දැන් ඉතින් මම මගේ සීනි සම්බෝල එකත් හදාගෙන ඉවරයි. ඇත්තටම කිව්වොත් උයලා ඉවරයි දැන්. මම හිතුවා පපඩම් ටික අපි කනකොට බෙදලා ගන්න කියලා. නැත්තම් අර ක්‍රිස්පි ගතිය නැති වෙනවනේ. ඒ හින්දා අපි කනකොටම පපඩම් ටික බදින්න කියලා මම හිතුවා. ඉතින් මම කිචන් එකේ කවුන්ටර් ටොප් එකත් ඉක්මනටම ක්ලීන් කරලා දාගත්තා. දැන් ඉතින් ඔක්කොම වැඩ ටික වගේ ඉවරයි. දැන් මට තියෙන ඉතින් හස්බන්ඩ් එක්ක ගිහිල්ලා වෙසක් කූඩු ටික එල්ලන්න තමයි. හැබැයි ඉතින් වෙසක් කූඩු එල්ලන්න කරුවල වෙන්න ඕනනේ. දැන් මේ විදිහට තිබ්බට මෙහෙට මේ වෙලාව දැන් මං හිතන්නේ 8:09 විතර වගේ ඇති. ඒත් ඉතින් බලන්නකෝ හොඳටම එළියයි. කරුවල වෙනකන් හිටියොත් ඉතින් ගොඩක් රෑ වෙනවනේ. එතකොට මෙහෙට රෑ 10 විතර වගේ වෙනවා දැන් කළුවර වෙන්න. ඒ නිසා ඉතින් හස්බන්ඩ් මමයි හිතුවා කමක් නෑ අපි අපේ වෙසක් කුඩු එල්ල ගමු කියලා. මේ තමයි ඉතින් අපි දෙන්න එකතු වෙලා හදපු අපේ ලස්සන වෙසක් කුඩුව. සිල්ගත් දිනිදුන් සේම සිල්තෙද ගුණ ඇති සෝම සිල්තෙද ගුණ ඇති සෝම සිල්ගත් දිනිදුන් සේම සිල්තෙද ගුණ ඇති සෝම. ඉතින් වෙසක් කුඩු එල්ලලා අපි දෙන්න චුට්ටක් ගියා. එළිය වැටලා තියෙන හින්දා පොඩ්ඩක් පාරේ ඇවිදලා එන්න කියලා. ප්‍රේම තිලෝවග බුදු සමිඳේ. ලංකාවේ හිටියා නම් මේ වේලාවට අපි වෙසක් බලන්න යනවනේ. ඉතින් මෙහෙ වෙසක් නැති හින්දා අපි දෙන්න චුට්ටක් පාරේ ඇවිදලා එන්න කියලා ගියා. සිල්ගත් දිනිදුන් සේම සිල්තෙද ගුණ ඇති සෝම සිල්තෙද ගුණ ඇති සෝම සිල්ගත් දිනිදුන් සේම සිල්තෙද ගුණ ඇති සෝම. සතහට පෙමූ
ඉතින් ගෙදර ඇවිල්ලා අපි දෙන්න ඩිනර් ගන්න කියලා තමයි හදන්නේ. ඉතින් මේ තමයි අද අපි හදාගත්ත අපේ දන්සල් කෑප් එක. සිල්ගත් දිනිදුන් සේම සිල්ගත් දිනිදුන් සේම සිල්තෙද ගුණ ඇති සෝම සිල්තෙද ගුණ ඇති සෝම සිල්ගත් දිනිදුන් සේම සිල්තෙද ගුණ ඇති සෝම සතහට පෙමූ ප්‍රේම තිලෝවග බුදු සමිඳේ තිලෝවග බුදු Right. දෙන්න කොටක් දෙන්න. තිලෝවග බුදු අන්න ඉතින් මේ විදිහට තමයි අපි අපේ වෙසක් දවස ගත කළේ. ඉතින් ඒ වෙසක් දවස ඔයාලත් එක්ක බෙදා ගන්න හම්බුන එකට අපි දෙන්නටම ගොඩාක් සතුටුයි. එහෙනම් ඉතින් අදට මම මේ vlog එක මෙතනින් නවත්තනවා. තවත් ලස්සන vlog එකක් අරගෙන එනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්. ගිහින් එන්නම්. Bye bye.